අපි නිවසින් පිට අපිට හුරු පුරුදු නැති ස්ථානයකට අපි ගියාපුවම එහෙම නැත්තම් කවුරු හරි කෙනෙක් අපිව එක්කගෙන ගියාපුවම අපි හරිම ලැජ්ජාවෙන් කවුරුත් අඳුරන්නේ නැති නිසා හැසිරුණු අවස්ථා ඔබ හැම කෙනෙක්ටම ඔබගේ ජීවිතේ මතක තියෙන්න පුළුවන්. අපි හැමෝටම මේ වගේ අත්දැකීමක් තියෙනවා. දෙවියන් වහන්සේගේ වචනේ අද දවසේ තුල යොහන් සුභාරංචි පොතේ අපි බලන්න යනවා එක පදයක් ගැන. මා එවූ තැනන් වහන්සේ මා සමග සිටිනසේක, උන්වහන්සේ මා තනියම සිටින්ට නෑරියසේක, මං නිසාද උන්වහන්සේට ප්‍රසන්න වූ දේවල් මම නිතරම කරමි කීසේක. මේ පදය තුලින් දෙවියන් වහන්සේ අද දවසේ අපිට කතා කරන දේවල් කීපයක් ගැන අපි මෙනෙහි කරමු. යේසුස් වහන්සේ කියනවා මා එවූ තැනන් වහන්සේ. තනවාද යේසුස් වහන්සේ දැනගෙන හිටියා උන්වහන්සේට එක වැඩක් පැවරිලා තිබුණා. ඒ පැවරිලා තිබුණු වැඩේට තමයි උන්වහන්සේ පොළවට ආවේ කියන්නේ. මා එවූ මාව කවුරු හරි එවලා තියෙනවා. ඒක ඒ කෙනාගේ උවමනාවට තමයි මම ආවේ. තනවාද දෙවියන් වහන්සේ ඔබව මාව මේ පොළවේ තබලා තියෙන උන්වහන්සේට ඔබගෙන් මගෙන් උවමනාවක් අවශ්‍යතාවය යම් කිසි වැඩක් උන්වහන්සේගේ රාජ්‍යයට ඇතුව. සමහර වෙලාවට අපිට ඒක අමතක වෙනවා. දැන් අපි පිට තැනකට ගියාපුවම අපි මතක තියාගෙන ඉන්නවනේ මම මෙතෙන්ට අලුත් කියලා. එතකොට මම මෙතෙන්ට එක්කන් ආපු කෙනාට මාව ගේන්න අරමුණක් තිබුණා. එහෙම නැත්නම් අපි පිට තැනකට ගියාපුවම මාව එවපු කෙනෙක් මම නියෝජනය කරන්න යාව කියලා අපිට අන්න ඒ වගේ දෙයක් අපිට ඔළුවේ තියෙනවා. නමුත් අපිට පොළවේ ජීවිතේ අපි ගත කරමින් ඉද්දී දෙවියන් වහන්සේ ඔබව මාව එවලා තියෙනවා කියන මෙන්න මේ සිතුවිල්ල අපි කෙරෙන් දුරස් වුණාපුවම අපිට වෙන්න පුළුවන් දේවල් කිහිපයක් තියෙනවා. යේසුස් වහන්සේ කියනවා මාව එවපු තැනන් වහන්සේ මං එක්ක හිටියා. හරි සමහර වෙලාවට අපි මොන හරි වැඩකට කාවරි කෙනෙක්ව යවපුවාම ඒ යවපු එකෙන් එයත් එක්ක ඒ වෙලාවේ නැති එකෙන් අපි කියන්නේ නැහැ. කියන්නේ භෞතිකව එයත් එක්ක නැති එකෙන් අපි කියන්නේ නැහැ අපි එයත් එක්ක නැහැ කියලා. නමුත් එයා කරන්නේ මොනවද වෙන්නේ ගණන් දීමක් අපි එයත් එක්ක කරනවා. දන්නවද යේසුස් වහන්සේ සහ පියාණන් වහන්සේ අතරත් එවැනි ඊටත් එහාගේ සම්බන්ධතාවයක් තිබුණා. යේසුස් වහන්සේ පොළවේ එපු වැඩේ තුල උන්වහන්සේ ආවේ ඔබ මම වෙනුවෙන් පූජාවක් වෙන්න කියන මෙන්න මේ සංකල්පය අපි කුඩාවට අපේ මනසේ සිතුවිල්ලක් විදිහට අපි තියාගත්තාම දන්නවා යේසුස් වහන්සේගේ ජීවිතේ හැම අවස්ථාවකදීම උන්වහන්සේ සමග සිටියා පියාණන් වහන්සේ කියන එක උන්වහන්සේ අමතක කරේ නැහැ. එතකොට අපි කෙනෙක් අපි දිහා බලන් ඉන්නේ කියලා අපි දැනගත්තාම සහ නිතරම අපි කෙරේ අවධානයක් කෙනෙක් යොමු කරනවා කියන එක දැක්කහම අපි මේ වැඩේට පෙළඹෙනවා. හැබැයි යේසුස් වහන්සේ තව කතාවක් කියනවා. ඊට පස්සේ කියනවා උන්වහන්සේ මා තනියම සිටින්ට නැරියසේක. ඒතකොට යේසුස් වහන්සේ කියන උන්වහන්සේ ජීවත් වෙලා හිටපු කාලේ උන්වහන්සේට තනිකම දැනුනේ නැහැ කියලා. හැබැයි අපි ජීවත් වෙද්දී පොළවේ අපිට තනිකම දැනෙනවා. අපි හිතනවා දෙවියන් වහන්සේ අපිත් එක්ක නැහැ කියලා. ප්‍රශ්නේ තියෙන්නේ දෙවියන් වහන්සේ අපිත් එක්ක නැති එක නෙමෙයි. අපි දෙවියන් වහන්සේගෙන් ඈත් වෙන එක. ඒක කියලා උන්වහන්සේ කියනවා ඇයි මම තනියම හිටියේ නැත්තේ? මම උන්වහන්සේට ප්‍රසන්න වුණු දේවල් නිතරම කරා. දැනනද අපිට දෙවියන් වහන්සේ නැහැ කියලා බොහෝ වෙලාවට දැනෙන්නේ මම දෙවියන් වහන්සේගෙන් ඈත් වෙලා කියලා ඒ සිතුවිල්ල අපිට ගෙන්නේ අක්ෂය. ඒක ගෙනාපුවම අපි හිතනවා දෙවියන් වහන්සේ අපිත් එක්ක තරහ ඇති, දෙවියන් වහන්සේ අපිත් එක්ක අමනාප ඇති. දෙවියන් වහන්සේ කිසිදු දිනක එවැනි දේවල් අපේ ජීවිතයට වෙන්න සිද්ධ වෙන්නේ නැහැ. නමුත් අර යක්ෂයා ගැන සිතුවිල්ල නිසා අපි හිතනවා අපිට ඒක පෙළඹෙනවා වෙනස්සේ මං එක නැතුව ඇති කියලා. හැබැයි යේසුස් වහන්සේ කියනවා උන්වහන්සේ මාව තනියම ඉන්න ඇරියේ නැහැ. හේතුව මම උන්වහන්සේට ප්‍රසන්න වුණු දේවල් නිතරම කරා. උන්වහන්සේගේ ඇස්වලට හොඳයි. උන්වහන්සේ කැමති විදියට මම ජීවත් වුණා. අද දවසේ අපිට කෙනෙක්ට කියන්න පුළුවන් නම් මම මාව එවලා තියෙනවා දෙවියන් වහන්සේ මේ පොළොවට මම එයාගේ වුණාවට ආවේ.
ඒ දෙවියන් වහන්සේ මං ගැන බලාගෙන ඉන්නේ, අවධානයෙන් ඉන්නේ. මම උන්වහන්සේ ප්‍රසන්න වුණු දේවල් නිතරම මම කරනවා. මං ඒ දේවල් නිතරම කරන නිසා, උන්වහන්සේ කියපු විදියට මම ජීවත් වෙන නිසා, උන්වහන්සේගේ වචනයත් එක්ක මම ජීවත් වෙන නිසා අන්න මට තනිකම දැනෙන්නේ නැහැ කියලා ඔබට කියන්න පුළුවන් නම් අද දවසේ තුල ඔබ හරි වාසනාවන්ත මිනිසෙක්. ඒක නිසා මගේ සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය, අද දවසේ අපි කාලය ගත කරන විට නිතරම අපි මනසේ තබාගත යුතු සිතුවිල්ලක් වන්නේ දෙවියන් වහන්සේ ඔබව මාව එක පැවරුමකට එවලා තියෙනවා. අද දවසේ දෙවියන් වහන්සේට ප්‍රසන්න වුණු දේවල් අපේ ජීවිතේ අපි කරනවා නම් කිසිදු වෙලාවක අපිට තනිකම දැනෙන්න යන්නේ නැහැ. මොකද උන්වහන්සේ ඔබට තනි වෙන්න දෙන්නේ නැහැ. ඒ තනිකම සහ හුදකලා කිරීම පැමිණෙන්නේ අක්ෂයකින්. ඒක නිසා අද දවසේ දෙවියන් වහන්සේ ප්‍රසන්න වුණු දේවල් කරන පිණිස උන්වහන්සේගේ ශක්තිය දෙන්න කියලා අපි හැම කෙනෙක්ම උන්වහන්සේගෙන් ඉල්ලමු. මගේ සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය, ඔබට සුබ දවසක්. ජේසුස් පිහිටයි.